ආශිර්වාදමත් උදෑසන. අද දවසේ උප්පත්ති 37 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 36 වෙනි පදය දක්වා යෝසෙෆ්ගේ ජීවිතය ගැන අපි කතා කරමු. යෝසෙෆ් කියන්නේ තාත්තගේ ආදරයත් සමග හැදී වැඩිච්ච දරුවෙක්. නමුත් එයාගේ සහෝදරයන් එයාව අසමත් කරනවා. එයාව වලකට ඇදලා දාලා වහල්කමට විකුණනවා. ඉතින් පස්සේ යෝසෙෆ්ගේ ජීවිතය තවත් නරක අතට හැරෙනවා. යෝසෙෆ්ට එයාගේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒ වගේම අනාගතය ගැන අඳුරුභාවයක් දැනෙනවා. යෝසෙෆ්ටත් හිතෙන්නේ නැති දෙවියන් වහන්සේට මේවා පේන්නේ නැද්ද? එයා කොහෙද ඉන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ මේ වන විටත් තිරේ පිටුපස වැඩ කරමින් යෝසෙෆ් සමග ඉන්නවා. යෝසෙෆ්ගේ ජීවිතේ මේ වගේ අඳුරු හා අවිනිශ්චිත කාලයකින් ගියත් ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් වෙනවා. අපිටත් ඒ වගේ හිතෙන අවස්ථාවල් එනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි ළඟ ඉන්න අය අපිව අසමත් කරනවා. නමුත් ඒ වගේ අවස්ථාවලදී පවා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. මොකද දෙවියන් වහන්සේගේ සැලැස්ම සෑම විටම අපේ යහපත උදෙසයි. ඉතින් මේ දවසේ ආරම්භ කරන විට ඉදිරි මාවත නොපෙනෙන විටත් දෙවියන් වහන්සේ අප සමග සිටිනවා කියන සත්‍ය අපි අල්ලා ගනිමු. කොතරම් අඳුරු දේවල් පෙනෙන්න තිබ්බත් උන්වහන්සේ ඔයාව උන්වහන්සේගේ පොරොන්දුවේ හා සැලැස්මේ ස්ථානයට ගෙනියනවා. ආශිර්වාදමත් දවසක්. යේසු පිහිටයි.